ඉතින් මේ අවුරුද්දෙත් අවුරුදු කන්නේ මේ කරුණු පහ පිළිබඳව දන්නේ නැතුවද? එහෙනම් ඔබේ සෞඛ්‍යය ඉතාමත් අනතුරක. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු සීසන් එකට පස්සේ රෝගීන්ගේ රෝහල්ගත වීමේ ඉහළ යාමක් පෙන්වනවා. මේකට හේතුව මොකක්ද කියලා හිතුවද? ප්‍රධාන වශයෙන්ම දියවැඩියා රෝගීන්ගේ, හෘද රෝගීන්ගේ, අධිරුධිර පීඩනය සහිත රෝගීන්ගේ සහ ආමාශය ආබද්ධතා සහිත රෝගීන්ගේ ඉහළ රෝහල්ගත වීමක් පෙන්වනවා. මේක අපිට වළක්වා ගන්න පුළුවන්ද? ඔව්, ඔයාලට මේක වළක්වා ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අවුරුදු සීසන් එකේ අවුරුදු කෑම රස විඳින ගමන් කොහොමද ඔයාගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්නේ සහ අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් මේ වගේ රෝගීන් කොහොමද මේ අවුරුදු කාලයේදී ආරක්ෂා වෙන්න ඕන කියලා මේ වීඩියෝ එකේදී මම කතා කරනවා. ඉතින් පළවෙනියෙන්ම අපි බලමු මේ අවුරුදු කෑම කොහොමද ඔයාගේ සෞඛ්‍යයට බලපාන්නේ කියලා. පළවෙනි එක තමයි කැවුම් වගේ සාමාන්‍යයෙන් තෙලේ බැදපු කෑම. මේ වගේ අධික ලෙස තෙල් අඩංගු වෙනවා. එතකොට මේක නිසා අපේ ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළනවා. ඊට අමතරව අපේ ඇඟේ බර වැඩි වෙනවා. ඊළඟ එක කිරිබත් වගේ කෑම. මේවට වැඩිපුර අපි පොල් කිරි දානවා. ඒ වගේ මේ වගේ තෙල් අඩංගු වෙනවා. ඒක නිසා අපේ ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා. ඊට අමතරව කිරිබත් සහ ඒත් එක්ක අපි ලුණු මිරිස් කරනවා. ඒතර මේ වගේ ලුණු වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ ලුණු නිසා අපේ රුධිර පීඩනය වැඩි වෙනවා. ඊළඟට වටලප්පන් සහ අනෙකුත් රස කැවිලි වල අධික ලෙස සීනි අඩංගු වෙනවා. ඊට අමතරව පිෂ්ඨය අඩංගු වෙනවා. එතන මේක නිසා අපේ රුධිර සීනි මට්ටම වැඩි වෙනවා. පැණි බීම වර්ග, සෝඩා, කොකාකෝලා මේ වගේ බීමත් වැඩිපුර පානය කිරීම නිසා අපේ රුධිර සීනි මට්ටම වැඩි වෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන ප්‍රශ්න මොකක්ද කියලා මම දන්නවා. ඉතින් අපිට කැවුම් එහෙම කන්නම බැයිද? නැත්නම් අවුරුදු කෑම කන්නම බැයිද? නෑ, පුළුවන්. කොහොමද? මේ කරුණු පහ අනුගමනය කරොත් ඔයාලට ආරක්ෂිතව මේ අවුරුදු කෑම රස විඳින්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි මේ කෑම එකවර ගොඩාක් කන්න එපා. විවිධ වර්ගයේ කෑම පොඩි ප්‍රමාණ වලින් රස විඳින්න. දෙවෙනි කාරණේ තමයි මේ වගේ සෞඛ්‍යයට අහිතකර කෑමත් එක්ක සෞඛ්‍යයට වඩාත් හිතකර කෑම මිශ්‍රණයක් විදිහට පොදුවේ ආහාරයට ගන්න. පැණි බීම නැත්නම් soft drinks, සෝඩා, කොකාකෝලා මේවා බොනවා වෙනුවට ඒත් එක්ක වතුර වැඩිපුර පානය කරන්න. කැවුම් කොකිස් ඒ වගේ කනවත් එක්කම ඒට සමානුපාතිකව පළතුරු වර්ග, කෙසෙල් වර්ග ආහාරයට ගන්න. තුන්වෙනි කාරණේ තමයි වතුර බොන එක අමතක කරන්න එපා. අනිවාර්යෙන් මේ දිනවල දවසට අඩුම ලීටර් 3ට වඩාවත් වතුර පානය කරන්න. හතරවෙනි කාරණේ තමයි ප්‍රධාන ආහාරවල කිසිසේත් අමතක කරන්න එපා. දවස පුරාම විවිධ වර්ගයේ කෑම ගන්නව වෙනුවට ප්‍රධාන ආහාරවල 3කට කෑම සීමා කරගන්න උපරිම උත්සාහ කරන්න. පස්වෙනි කාරණේ විශේෂ වැදගත්ම කාරණේ මේකෙදී අපි මේක ආහාර අපි ගන්නවා වගේම සාමාන්‍ය මේ දිනවල අපි සාමාන්‍යයෙන් මුකුත් මේ ක්‍රියාකාරීව වැඩක් කරන්නේ නැහැ. හැබැයි මේක වැරදි දෙයක්. අනිවාර්යෙන් අපි මේ ආහාර ගන්නවා වගේම ශරීරයේ මහන්සි වෙන නැත්නම් ශරීරයේ ක්‍රියාකාරකමක් වෙන වැඩක් අනිවාර්යෙන් කරන්න. ඒකට වැඩ අවුරුදු ක්‍රීඩා වලට යොමු වෙන්න පුළුවන් සහ අනෙකුත් ගෙදර සාමාන්‍ය පොඩි වැඩ කරන්න පුළුවන්. ඒ වගේ ඔයාගේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්. මේ ක්‍රම පහ ඔයා හරියට අනුගමනය කරනවා නම් අවුරුදු කෑම රස විඳින ගමන් ඔයාගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න පුළුවන්. ඊළඟට මම කියන්න යන්නේ අර දියවැඩියා, කොලෙස්ටරෝල් ඒ වගේ රෝග තියෙන රෝගීන් කොහොමද මේ දිනවල ආරක්ෂා වෙන්න ඕන කියලා. පළවෙනි එක දියවැඩියා රෝගීන්. දියවැඩියා රෝගීන් අධික පැණි රස සහිත කෑම ගන්න එක අඩු කරන්න. ඒත් එක්කම අනිවාර්යෙන් බෙහෙත් බොන එක නතර කරන්න එපා. ඒ වගේම පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාගේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කරගන්න. අධික රුධිර පීඩනය සහිත රෝගීන් ඔයාලත් කෑමෙන් පරිස්සම් වෙන්න ඕනි. අධික ලුණු සහිත කෑම ගන්න එපා. කන්න එක අඩු කරන්න. ප්‍රෙෂර් එක පුළුවන් නම් චෙක් කරගන්න. ඒත් එක්කම ඔයාත් ඖෂධ ගන්න එක නතර කරන්න එපා. කොලෙස්ටරෝල් සහ හෘද රෝග තිබෙන රෝගීන් ඔබත් අනිවාර්යයෙන්ම අධික මේදය සහිත ආහාර, අධික සීනි සහිත ආහාර, අධිකව පිටි සහිත ආහාර ගන්න එක අඩු කරන්න. ඒත් එක්කම ඔයත් අනිවාර්යයෙන්ම ඔයාගේ බෙහෙත් බොන එක නවත්තන්න බෑ. අනිවාර්යෙන් බොන්න ඕනේ. ඊළඟට ආමාශය ආබාධිත රෝගීන්. ආමාශය ආබාධිත කියන්නේ මොනවද? ગેස්ට්‍රයිටිස් වගේ තියෙන රෝගීන් අනිවාර්යෙන් මේ දිනවල වැඩිවීමක් පෙන්වනවා. ඒකට හේතුව අධික පිටි සහිත ආහාර, ඊට අමතරව soft drinks, alcohol වගේ පාවිච්චි කරාට පස්සේ මේ ඔයාගේ ગેස්ට්‍රයිටිස් එහෙම ඇවිස්සෙනවා. මේක වළක්වා ගන්න අනිවාර්යෙන්ම කුඩා ප්‍රමාණ වලින් ආහාර ගන්න. අධික තෙල් සහිත කෑම ගන්න එක අඩු කරගන්න. ඒ වගේම කෑම ගත්ත ගමන් නිදා ගන්න එපා. සාමාන්‍ය අවම පැය දෙකක් තුනකින් පස්සෙවත් නිදා ගන්න ඕනේ. නැත්තම් ඒව නැවත උඩට එන්න පුළුවන්. ඉතින් මේ කරුණුත් එක මම හිතනවා ඔයාට අවුරුදු කෑම රස විඳින ගමන් ඔයාගේ සෞඛ්‍ය පරිස්සම් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වගේ සෞඛ්‍යමත් පුරුදු අනුගමනය කරොත් එහෙම අනිවාර්යයෙන්ම මේ අවුරුදු සීසන් එකෙන් පස්සේ රෝගීන් රෝහල්ගත වීමේ වැඩිම අපිට අඩු කරගන්න පුළුවන්. ඒ අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ හරහා ඔබට අලුත් අවුරුද්ද සාමයෙන් සතුටෙන් සහ නිරෝගීව ගත කරන්න පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාටම නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් සහ ඔයාගේ පවුලේ අයට වැදගත් කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න. අනිත් අයට දැනුවත් වෙන්න මේක බලන්න උන්වත් ෂෙයා කරන්න. ඉතින් බොහොම ස්තුතියි.